Hello guys, ඔන්න ඉතින් අදත් ඇවිල්ලා අරන් ඇවිල්ලා තියෙනවා ක්‍රාෂ් බ්ලොක් එකේ ගේම් ප්ලේ වීඩියෝ එකක් එක්ක. අද මචං හදන්නේ ගමක් හොයාගෙන යන්න. හරිද? ගමක් හොයන්න තමයි හදන්නේ. එහෙනම් වැඩි කතා වුණ අපි යමු වීඩියෝ එකට. මම දාගන්නම් village world name එකට village අම්මට village 1 කියලා දාගන්න මැප් එක දාගත්තා. අපි දැන් ගොඩ කතාවක් ඕන ක්‍රියේට් කරමු. හරි, අපි ක්‍රියේට් කරගත්තා. එහෙනම් ගැම්මට මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. bell notification දාගෙන තියන්න. ඒක එතකොට අපිට අපේ වීඩියෝ දාපු ගමන් ඕගොල්ලන්ට notification එකක් දැනගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉක්මනට මේක එන්නේ නැද්ද බං? ඉතින් ඉක්මනට වරේ මේකට ගොඩාක් වෙලා යනවා සීන් එකක් තියෙනවා. ඒකට කරන් දෙන්නේ නැහැ කොල්ලෝ. අයියෝ තමයි ඕක දන්නේ. වටේ පිටේ පොඩි සද්දයක් ලී කපන පොඩි සද්දයක් ඇහෙන ගණන් ගන්න එපා කොල්ලෝ. ඉක්මනට මේක මෙව්වෙන්නේ මට ගමක් හම්බෙයිද දන්නේ නැහැ. මම කොහොම හරි ඔහේ යනවා. හරිද? ඔයගොල්ලෝ මේ ගම දැන් ඔයගොල්ලෝ පටන් ගද්දිම වගේ තැනක ඉපදෙයි. හරිද? මේ වගේ තැනක ඉපදුනාම ඔයගොල්ලෝ ඩෙසර්ට් පැත්තට යන්න එපා වැඩිය. ගහක්වත් නැහැනේ. මැප් එක පොඩ්ඩක් බලමු. අඩේ. මේකේ තනිකර චූටි ගෑල්ලන්නේ බං. කෝ අඩේ. කෝ බං අනිත් ඒවා මේ පේන්නෙත් නෑ හරියට. රෝඩ් වෙලා නැද්ද හරියට? අර පැත්තේ පොඩි මොකද කැලලා තියන්නේ අර. ඒ පැත්තේ පොඩි කැලලක් තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලමු. මාරයෝ බං මේ. යමා. මේක Minecraft වගේම සුපිරි ගේම් එකක්. ඒ කියන්නේ Minecraft එක කරන්න පුළුවන් හැමදේම වගේ කරත හැකි. සුපිරිම ගේම් එක. අඩෝ මේකෙත් එන පොඩි කැලලක් බන්දි. නෑ පොඩ්ඩක් අර ඉත තියෙනවනේ. ගේම් බලමු මේ පැත්ත. ලොකු එකක් තියෙයිද බලමු. ලොකු එකක් තියෙයිද? මේ මොකද මේ? අම්මට හොඩු. මේ මොකද්ද මේ ප්‍රපාතයක් තියෙනවා පත. ප්‍රපාතයක් මචං එකෙන් වැඩක් නෑ. අඩෝ මෙතන ඉවරයිනේ බං. කෝ මේකේ වර්ල්ඩ් එක. ආච්චිට හාගරන්න. ඒ කවුද බං මේ වර්ල්ඩ් එක හදපු එකා කියපන්කෝ. මෙලෝ දෙයක් නෑ බං. කරුණේ තමයි. අඩෝ මේ ටික විතරයි බං තියෙන්නේ. කනගාටුයි කියන්නේ. අඩේ මොකක්වත් නෑ බං. පරාදේ. මේකෙන් බෑක් කරන ළමයි වැඩක් නෑ. බෑක් කරමු සේව් කොයිට්. හරි. අපි වෙන වර්ල්ඩ් එකකට යමු. මේ වර්ල්ඩ් එක සත්තු ඉන්නවා බයි කියන්නේ. සොම්බිලි ඉන්න වැඩක් නෑ. බල්ලෝ කාපු එක. බාගේ කාලේ බල්ලෝ කාලේ නිසා වැඩක් නෑ. බාගේ බල්ලෝ කාලේ නිසා හොඳ නෑ. හරි එහෙනම් ඔන්න අපි යන් දැන් අලුත් වර්ල්ඩ් එක ක්‍රියේට් කරමු. ඒකට village 3 කියලා දාමුනේ. 2 කියලා එකක් ඇති බං. ඒක නිසා නැත්තම් ඔව් හරි. village 3 කියලා දාමු. 3 බං. මම 3 දාන්න හේතුව තමයි මම village 2 කියලා එකක් සේව් කරලා ඇත්තේ. පැටලෙනවනේ. මැප් එක දාගත්තා. මැප් එක දැම්මද බං ඉතින්? මැප් එකම වැඩක් නැහැ. ඉක්මනට මේක ලෝඩ් යන්. ඔයගොල්ලෝ වැඩිම ඉර පැත්තට යන්න බලන්න. කියන්නේ ඉර පැත්තට යන්න බලන්න වැඩියෙන්ම. ඉර දෙපැත්ත කියන්නේ ඉර තියෙන විරුද්ධ පැත්තට යන්න එපා. ගම්මාන හැමෙන අඩු. ඉර තියෙන පැත්තට ගියාම ටිකක් වැඩි. ඊට වඩා ඉර තියෙන පැත්තට යන්න ගියේ නෑ මං හැබැයි මේ පාර. මට මතක විදියට. නගින් වෙන්නේ guys. මම මේක පට ගාලා
මේ ටික කතා නොකර ඉන්නම් කොල්ලෝ එහෙනම් කොල්ලෝ නෑ වැඩක් නෑ එන ඉරු හරි එහෙනම් මොකද්ද බං ඉක්මනට මේක වෙන්නෙත් නෑ හරිද මම පොඩ්ඩක් කතා නොකර හිටියා මේක මයික් ඔන් ඔෆ් කරා රෙකෝඩ් කරනවා හරි ඒ වෙල්ලේ ඒ වොල්ලේ හොඳයි වගේ ඒ වොල්ලේ හොඳයි සුපිරි එල කෙල මට හුදු යෝධ ගහක් බං අඩෝ මේ ගහ නම් පට්ට බං යෝධ ගහ හරි අපි ඉක්මනට මේකේට දෙයක් කඩාගමුකෝ ඉක්මනට කඩාගනිමු ඔයගොල්ලෝ මේ වගේ ගමක් හොයලා බලන්න කොල්ලෝ සුපිරියට මේ ගේම් මේ මචං සීට් නොගහත් ටිකක් ඇවිත් විලේජ් හම්බෙනවා මටත් මේ ඊයේ පෙරේදා ඊයේ නෙමෙයි කිව්වේ ඊයේ හම්බුණා සුපිරි විලේජ් එක මේ ටිකේ විලේජ් එක තියෙන සීනක් තියෙනවා චේදිකට ෂෝර් කරන්න බෑ මේ පැත්තට යන්නේ යන්න කණුවකුත් තියෙනවා මේ හරි තියෙන්න ඕන බං ළඟම තියෙනවා බලපන් අම්මට දෙටි ගෝල්ඩන් ආමරයක් දාග සොම්බියෙක් ඉන්නේ මේ පැත්ත අසුබයි මචං මේ පැත්තේ ගාඩ් එකට කට්ටිය දාලා ඉන්නේ ඒක නිසා අර පැත්තට යන්න අන්න නිතර පෝටල් එක භාගයක් තියෙනවා මන්ට එපා නිදානයක් ඇති උතන යමාන් අම්මට පෙට්ටියක් තියෙනවා මොනෝ තියෙද්ද දන්නේ අඩෝ ගම්මන තියෙනවා බම් මේ හරි එහෙනම් ළඟම තියෙ බලමු මොනෝ තියෙන්නේ මට අමරයක් මට ගෝල්ඩන් එකේ තියෙනවා සුපිරි බං ඔයන් හිටන් තියෙනවා බං අඩෝ මේක නම් වාසිය ඉන්නතර පෝටල් කෑල්ල නම් වාසි ගමක් තියෙන්න ඕන හරි ගමක් විලේජ් අම්මට උඩු පැටලි ඉඳපන් තෝ අද මම හිටපන් නැගපන් හරි කොල්ලව්ව මරාගත්ත එහෙනම් ඔයගොල්ලොත් මරාලා බැටලෝ 3 දෙනෙක් වුණා අම්මට පැත්තෙන් එකෙක් හිටියා මන් දෙක්කේ නෑ මේ පැත්ත කෙලින් යමා මේ පැත්තෙන් යමන්නේ ඔය කෙලගත්ත ඉතින් මේ මැප් එක දාන් යන්න බෑ බං පොරොත් තමයි අරන් යන්නේ මේ පැත්තට යවන්නේ මේ පැත්ත ගමක් කණේ යන්න විලේජ් එක තියෙද්ද දන්නේ ෂුවර් ගන්න බෑ කොල්ලෝ ටිකට යන්න වෙනවා ඉතින් කරන් දෙන්න මොනව කරන්න විනාඩි 15ක් විතර ඇදී මේ වීඩියෝ එක මේ පැත්තේ නම් විලේජ් එකක් පේන්න නැහැ මුවක් මරාගම පොඩ්ඩක් රැ වුණොත් කියලා වලට විලේජ් එක තියෙනවද දන්නේ පොඩ්ඩක් බලන්න බැරුණා මට ඔළුව දාලා තාත් බැටලුවෙක් ඉන්නවන්න හරි මේ හරි විලේජ් එකක් තියෙනවා සීනයක් වගේ මම බලන්න අර මොකද්ද මොකක්ද මම දැක්ක පොඩ්ඩක් නේද මොකක්ද මම දැක්ක අනේ මෝ මරලා මොකටද මැරියන් හරි කොල්ලෝ එහෙනම් අපිට ඇඳක් හදාගත්තද මේ පැත්තට පියා කොයි පැත්තටද යන්නේ අන්නේ පැත්තේ මොකක්ද තියෙන පොඩ්ඩේ පැත්තට යමු ඒ පැත්තට තමයි අපි දැන් ගමන ආරම්භ කරේ මට මේ හරිය ගමක් තියෙයිද කියලා ෂුවර් කරන්න බෑ මැප් එකේ ගමක් වගේ එකක් දෙක්කා විලේජ් එකක් තියෙනවා දෙක්කා විලේජ් එකක් කියලා කියන්න බෑ ඒකෙන්ද අපි මස්ටිකයි ඒ ටික අඩුම කුඩුම ටික දාගමු මචං වාතයක් නැත්තම් ඒ පොඩ්ඩක් ලැග්ුණා ගණන් ගන්න එපා ලැග් ගෙනවා පොඩ්ඩක් ඉඳපන් මොකක්ද එක්ක පොඩ්ඩක් මේ හරි මොන හරි දෙක්ක බම්ම මේ ඉස්සරහ ගමක් තියෙන සිනාර විලේජ් එක තියෙන ඉස්සරහ ෂුවර් ලොවෙත්ටි බලමු මගේ ලක් එක හරියටම හරියයිද කියලා බලමුකෝ හරියටම හරියයිද බලමු මගේ ලක් එක තියෙයිද බලමු ඉස්සරහ ගමක් විලේජ් එකක් තියෙන්න ඕන අර මොකක්ද අපේනවා අන්න ගම දෙක්කානේ වං ලක් එක මං කිව්වනේ උත්තෝ මං කිව්වනේ විලේජ් එකක් ඇති කියලා පේනනේ බෙබිලි අම්මාලා ගැම්මඩ්ඩු සුපිරියෝ ඔන්න නම් කොල්ල විලේජ් හරි අපි විලේජ් එකට යන්න කලින් පොඩි කැම ටිකක් ගමු
මේක තමයි මචං විලේජ් එක. හරිද? මේක තමයි විලේජ් එක. මම විලේජ් එකට යන්න ඕනේ පොඩි වැඩකින්නක් ආවා බං. ඉතින් දන්නේ නැහැ. යමම් බං ඔන්න කකා ඉන්නේ හරියම. අර ඔය තියන්දි බං සුපිරියමක්. මට පොඩි ගමන්නේ කරන් දෙයක් නැහැ. දැන් පොඩි ගෝ පොඩි බං මෙලෝ රහන් කවන්නේ ඒ වගේ මොකුත් නැහැලු. විශේෂයෙන් කියනවා මම මේක මොබයිල් ගහන්නේ. අල ටිකක් කඩාගමු. අල පහක් තියෙනවා. අල ගෙඩි කන්න ඕන මචං හරිද? මැරි නේද? හරි ගෙදර මොකුත් නැහැලු. මට තාම අම්මට පෙට්ටිය. දෙකකින් විතර කමන්නේ. එමරල්ලයක් කරේ අම්මානේ. එමරල් එක වටිනවා දැනට. එමරල් එක අරන් යනවා අම්මට වයින් ගොළුම් කාර්යයා. යම්මා. මේ හිඟන ගමන්ද මන්දව. මෙලෝද යන්නේ. මම මේකේ සුපිරි සීඩ් එකක් නැතුව ගහන්න නැතුව සුපිරි නිකන් ඔය ගහුවා. මේ වගේ එකක් පටන් ගද්දිම තියෙන්නේ විලේජ් එකට අඩි දෙකක් වගේ. හරිද? පටන් ගද්දිම හරිද? මං ඔය ගම මේ විලේජ් එකට ගියා. තනි කර බං නත්තල් පප්පු නත්තල් ගස් ගොඩක් එක තමයි තිබ්බේ. තනි කර උඹ හිතන්නේ මට හම්බෙච්ච දේ. පට්ටම් බෝසත් ගමක් කිව්වොත් අංක 1 බං. මට හම්බුණා ගෝල් 7කට වැඩි. ගෝල් ඩාමර් ෆුල් එක. අයන් නාමරයක් හම්බුණා ඩයමන්ඩ් 2යි. ඩයමන්ඩ් 2කුත් හම්බුණා. මම ඕගොල්ලන්ට ඊළඟ වීඩියෝ එක මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න මේ ඒ වීඩියෝ එකත් ඒ ගම ඒ විලේජ් එකත් පෙන්වන්න නැති කියලා. අන්න සොම්බියෙක් ඉන්න. හරි. උමා කෝය. මොකද මං කියේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න කොල්ලෝ. ඒ වීඩියෝ එක ඒ වගේ රෙකෝඩ් එකකුත් ඕනද කියලා මම ඒක ගේන්නම්. මම පෙන්නන්නම් ඒ මොකද්ද විලේජ් එක මොකද්ද තිබ්බේ මොනවද තිබ්බේ කියලා ඔක්කොම පෙන්නන්නම් ගයිස්. මට විලේජ් එක ඒ පොසත් ගමේ එහා පැත්තේ අයන් ඒ කියන්නේ අයන් කිව්වේ කොබල්ස්ටෝන් එහෙම පීරිලා මචං. හරිද? එහෙම ගමකුයි ඊට එහා පැත්තේ පොඩි සරු පැත්තට ගස් නැති පැත්තට පොඩ්ඩක් ගියා. ඒ පැත්තට යද්දි තවත් විලේජ් එකක් හම්බුණා. ඒකේ විලේජ් එකක් හවුස් එකක් හදාගත්තා. මේ ගමෙත් මේකත් මට තව එකක් හම්බුණා. මේකේ පොජ්ජඩිය බුක්ෂේ හොඳටම හැදිලා. මේකෙත් ඉන්නෝ යන්තාක් දුරකට මිනිස්සු. ඒකේ වැඩ නැහැ පටකල උඩ නගිමුකෝ. ඒක විතර කවුරුත් නැහැ පොඩ්ඩෙන්. අම්මට මේකේ උඩු තට්ටුවට යන් තියෙනවනේ. වැඩ නැහැ. ඔක ටිකේ බෙල්ගනියක් බං ඒකේ තියෙන. බෙල්ගනියෙන් ආතේ ගහනද බං. අපි යමම් මේ උඩට පොඩ්ඩක්. වීඩියෝ එක අන්තිමට කරලා ඇවිල්ලා තින්නේ. තව මිනිත් දෙකක් වගේ තමයි හදින්නේ. වැඩක් නැහැ. ගම විලේජ් එක වෙනල ඉවරයි කොල්ලෝ. අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනේ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරොත් තමයි මම ගොඩ සතුටු වෙන්නේ වගේම ඊළඟ වීඩියෝ එක දාන්නෙත්. ඕගොල්ලන්ගේ සබ්ස්ක්‍රයිබ් වලට ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් ලයික් එකක් කරවෙලා 20ක් කරවටුනොත් ඉක්මනටම වීඩියෝ ටිකක් ගේනවා. අපිත් ආසයි මේ ගේම් වල ප්‍රෝලා වෙන්න. ඒත් මොකද PC උන් තමයි වැඩිම ප්‍රෝලා වගේ ඉන්නේ. මාත් අද ප්‍රෝ නෙමෙයි. යන්තා දුරකට දේවල් දන්නේ නැහැ. ගොඩාක් දේවල් දන්නේ නැහැ. මං කියන්නේ දැන් 100ට 40ක් විතරම දන්නේ නැහැ මචං. ඒ කියන්නේ ක්‍රාෆ්ටින් ටේබල් එක 140ක් විතරම දන්නේ නැහැ. 80ක් 85ක් විතරම දන්නවා. ඒ කියන්නේ දන්නේ නැති දේවල් නෑ මචං. මම වීඩියෝ බලනවා. මේ වලින් පුළුවන් මේ විතරම ගාමුනේ. මෙතනම ගහමු. මෙතන නැත උඩ ගන්නවද? අඩෝ කොහෙද බං හේතුනේ? අර කඩාගෙන වෙන තැනක් ගහගමු අපි. අන්න එතන. හරි. එතන ගමු. හරි අම්මට රෑ වේගෙන එන්නේ අම්මට. එතන වැරදුනා. හරි එතන ගහගත්ත කොල්ලෝ. හරි ඒකෙන් අඩක් නැහැ අපි උඩ නිදාගමු ඔක්කොම කලින්.
අපි කාගේවත් ඇඳවල ඕනේ අනේ ඕකින් දාගන්න බා. දාගනි. හරි. එහෙනම් කොල්ලෝ අද වීඩියෝ එක ඉවර කරනවා. කොල්ලෝ අපි ගියා. බයි.